ආයුබෝවන් ආදරණීය දුවල පුතාලා හැමෝටම මේ පණිවිඩය 6 7 8 ශ්‍රේණිය වල ඉන්න දුවල පුතාලට පහුගිය දින කිහිපය තුල අපේ රට ලොකු ආපදා තත්ත්වයකට මුහුණ දුන්නා. ඉතින් ආපදා තත්ත්වය නිසා පාසල් නිවාඩුව දීර්ඝ වුණා. 16 වෙනිදා වෙනකොට නැවත පාසල් ආරම්භ කරනවා. ඒ වගේම තමයි ආපදාවට ලක් වුණ ප්‍රදේශවල පාසල් තාමත් ආරම්භ කරන්න බැරි මට්ටමක තියෙන්නේ. ඉතින් ඒක කොහොම වුණත් පුතේ පාසල් ආරම්භ කරාට පස්සේ ඔයාලට තියෙන්නේ 3 වෙනි වාර විභාගයට මුහුණ දෙන්න. ඉතින් වෙනදා වගේ නෙමෙයි වෙනදා නම් වාරයේ අවසන් වෙද්දිම විභාගෙ තියලා තමයි නිවාඩුව දෙන්නේ. හැබැයි මේ පාර ඔයාලට නිවාඩුවෙන් පස්සේ තමයි ගිහිල්ලා වාර විභාගයට මුහුණ දෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ ආපදා තත්ත්වෙත් එක්ක නිවාඩුව තව ටිකක් දීර්ඝ වුණා. ඉතින් දැන් අර ඉගෙනගත්ත දේවල් අමතක වෙලා තියෙන්නේ. විශේෂයෙන් ගණිතය වගේ විෂයක් ගත්තම ඔයාලට ගණිතයේ තියෙන සංකල්ප දැන් අමතක වෙලා ඇත්තේ. මේක පාරම ගිහිල්ලා වාර විභාගයක් ලියන්න ගියාම අපේ ලකුණු මට්ටම පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගන්න පුතේ අපි පේපර් එකක් හදලා තියෙනවා. පේපර් එක අපි පන්තිය තුලම ලියවලා තියෙන්නේ. දැනට පේපර් එක ලියලා නැති අය ගැටලුවක් නැහැ. පේපර් එක ගෙදර ඉඳලා ලියලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මෙතෙන්දි කරන්නේ පුතේ මේ අවුරුද්දේ ඉගෙන ගත්ත හැම කරුණක්ම මතක් වෙන විදිහට පේපර් එක සාකච්ඡා කරනවා. නිකම් උත්තර කියනෝ නෙමෙයි. පේපර් එකට අදාළ ඒ ප්‍රශ්න වලට අදාළ පාඩම් නැවත මතක් කරලා දෙන ගමන් අපි මේ පේපර් එක සාකච්ඡා කරනවා. එතකොට පුළුවන් පුතේ ඔයාලට අර අවුරුද්ද තුල ඉගෙන ගත්ත දේවල් නැවත මතක් කරගන්න, අමතකුණ පාඩම් නැවත මතක් කරගන්න, මොනවා හරි මගහැරුණු පාඩම් තියෙනවා නම් ඒව නැවත මතක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ වැරදි අඩුපාඩු මේ හැමදේම හදාගෙන පාසල් ආරම්භ වුණාට පස්සේ වාර විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. මේ වැඩසටහන හැම ළමයෙක්ටම නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් වැඩසටහනක්. සමහර විට ආපදාවන් වලට ලක්ුණ ළමයි ඉන්න පුළුවන්. ඔන්ලයින් හරහා සම්බන්ධ වෙන පහසුකම් තියෙන ඕනි දරුවෙක්ට මේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ WhatsApp අංකයට 9 ශ්‍රේණිය යොමු කරන්න පුතේ. එතෙන්දී ඔයාලට ඔයාලගේ පේපර් එකක් ගන්න පුළුවන් PDF එකක් විදිහට. ඊට පස්සේ පේපර් එක කරලා පන්තියේ තියෙන දවසට සම්බන්ධ වෙන්න තියෙනවා. ඒ ශ්‍රේණියට පේපර් එක සාකච්ඡා කරන දවස් අපි WhatsApp කරා දැනුවත් කරනවා. Maths Academy online ගණිත පන්තිය. ඒ සිහිනය ගෙදරට